අනිවාර්යෙන් අඩි 60කවත් රෝප් එකක් ගේන්න ඕනේ. කන විද්දාගල කාටවත් නගින්න වෙන්නෙත් නැහැ. ඒ ගහ තමයි කබේ දාන්න තියෙන එකම ආධාරකේ. නම් පල්ලිහාට රටක් දෙකකින් ගලවලා යන්නේ. දැන් මේ දෙවෙනි දවස් තමයි අපි ආයෙ උඩට නැගලා තියන්නේ. දැන් මම අපි කැම්ප් කරලා තියන්නේ මෙන්න මෙතන. මන්න තේනදි බහින විදිය මම කකුලට රොබොට් දින්නේ කකුල තියලා තමයි මෙතනින් බහින්න තියෙන්නේ. ඉතින් ඔන්න තවත් ලස්සන දවසක් පටන් ගන්නවා සුපුරුදු නගරයේ. ඉතින් අදත් අපි වීඩියෝ එක පටන් ගන්නේ කළුගල නගරේ. ඉතින් කළුගල ටවුන් එකෙන් තමයි. ඉතින් අපිට සුපුරුදු තැනක උගන මතක ඇති අපි කළුගලින් ගියා. මෙන්න මෙතනින් පල්ලෙහා පාරේ මතක ඇති ගියා කළුගල ගැරන්ඩියලට. ඉතින් අදත් යන්නේ මෙතනින් පල්ලෙහා පාරේම තමයි. එන්ට්‍රි එකේ දකින්න දේකොල්ල අද යන තැන තියෙන විශේෂත්වය. ඉතින් පරිසරයේ තියෙන සුන්දරත්වය ගත්තාම 100%ක් උඩින්ම තියෙන තැන තමයි කනවිද්දාගල යහන්ගල සංචාරය. ඉතින් අපි යන්න තියෙනවා කෙහෙල්පත්දෝරුව යහන්ගල කනවිද්දාගල මේ තුනට මෙතින් යන්න අයිඩියාවෙන් තමයි අපි ඇහැලියගොඩින් උදේ පාන්දර අපි ආවේ 3ට විතර. ඉතින් 3ට විතර පිටත් වෙලා ඉතින් දැන් ඇවිල්ලා ඉන්නවා කළුගල ගමට යන පාර අතරමඟ. ඉතින් මාරම ලස්සන වීව් එකක් තමයි පේනකොට පේන තිස්සරෙන් දෙන කඳු පන්ති ටික. ඉතින් අපි ගිහින් බලමු ඉස්සරට. ඉතින් පහේ කණුවෙන් තමයි අපි හැරුණේ ගැරන්ඩියල්ලට. ඉතින් ගැරන්ඩියල්ලට පහේ කණුවෙන් හැරෙන්නේ නැතුව අපි යනවාද පහේ කණුවත් පහු කරලා යහන්ගල පැත්තට. ඔය පේන ඇතියගොල්ලන්ට මෙතන තියෙන බෝඩ් එක. ඉතින් යහන්ගල කියලා බෝඩ් එකක් මෙතන ගහලා තියෙනවා. ඉතින් අපි ඇවිල්ලා තියෙනවා දැන් කළුගල ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 12ක් ඇතුළට. ඉතින් කළුගල කුල දකින්න දැන් ටවුන් එක අපි හරවුණ දැන්. ඉතින් එතන කළුගල ටවුන් එකෙන් පල්ලෙහාට දාලා අපි ඇවිල්ලා තියෙනවා කිලෝමීටර් 12ක්. ඉතින් 12ක් ආවම තමයි මේ බෝඩ් එක හම්බෙන්නේ. මම හිතන්නේ කනවිද්දාගලට මෙතන ඉඳන් තියෙනවා කිලෝමීටර් 4ක් වගේ දුරක්. ඉතින් අපි බයික් එක ගෙදරකින් දාලා අපි පටන් ගමු ඉතින් කන්ද මුලේ ඉඳලා කනවිද්දාගල හයික් එක. අපට ඔන්න ඉස්සෙල්ලාම හම්බුණා මාම කෙනෙක්. ඉතින් එයා යහන්ගල ගාවටම යනවකෝ. ඉතින් අපටත් එයත් එක්ක ඉන්න කිව්වා. ඉතින් අපිත් හයික් එක පටන් ගත්තේ මාමත් එක්ක කනවිද්දාගල. ඉතින් යහන්ගල කියන්නේ යහන්ගල කනවිද්දාගල කෙහෙල්පත්දෝරුව කියන්නේ එකම තැන තියෙන ට්‍රේල් තුනක්. ඉතින් අපි ඉස්සෙල්ලාම කනවිද්දාගල තමයි යන්න අයිඩියා කරේ. ඉතින් කනවිද්දාගලට යන්නෙත් යහන්ගලට යන්නෙත් ඒ එකම තැනකින් නිසා අපි තීරණය කළා මාමත් එක්ක හයික් එක පටන් ගන්න. අපි ඉතින් ආවේ මෙන්න මේ පැත්තෙන්. අපි දැන් යන්න ඕනේ මේ පැත්තට. ඉතින් අපි වැඩි කතා නැතුව අපි ගිහිල්ලා බලමු කොහොමද කනවිද්දාගල හයික් එක කියලා. මේක තමයි ඉතින් යහන්ගල කෙහෙල්පත්දෝරුව කනවිද්දාගල යන ඕගොල්ලන්ට හම්බෙන අන්තිම ගේ. ඉතින් මෙතනින් පස්සේ කිසිම ගයක් හම්බෙන්නේ නැහැ මේ හයික් එකේ. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට පුළුවන් වතුර ටිකක්ෙන් පුරවගෙන යන්න. මොකද හයික් එකේ මග තියෙන වතුර බටයක්. ඉතින් එතනින් වතුර පුරව ගන්න පුළුවන්. එතෙන්ට යනකම් කොට වතුර හැම වුණොත් මේ ගෙදරින් ඕනනම් වතුර ටිකක් පුරවගෙන යන්න පුළුවන් බෝතලයකට. ඉතින් අපි බලමු. අපි නම් පල්ලෙහාම වතුර බෝතලයක් පුරවගෙන ආවේ. අපි ඉතින් බලමු කුඩට ගිහිල්ලා කොහොමද මේ හයික් එක පටන් ගන්න කියලා. ආපු කන්ද ස්ලොප් එක වැඩි. දැන් මේකට තමයි යන්න තියෙන්නේ. යංගසඩ මීට පොඩ්ඩයි තපා. ඉතින් ඔන්න හයික් එකෙන් සැලකිය යුත්තක් උඩට ඇවිල්ලා තියෙන්නේ. මාරම දාඩේ. ඉතින් පේනවා ඇති ඔයගොල්ලන්ට පාර. මෙන්න මේ පාරෙන් තමයි යාවේ. මාරම ලස්සන වීව් එකක් තියෙන. මේ හරිය ගැරන්ඩියල්ල මම හිතන්නේ මෙන්න මේ පැත්තෙන් තියෙන්නේ. ඉතින් මේ ඔයගොල්ලෝ නෝනා අන්තිමට වතුර පුරව ගන්න තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතනින් තමයි මේ ගමට වතුර යන බටයක්. මේ බටේ මෙතනින් ගලවලා තමයි වතුර පුරව ගන්න තියෙන්නේ අන්තිමට. මේ බටේ වතුර ටිකත් පුරවගත්ත බෝතල් සම ලීටර් 4.5ක් වගේ තමයි තියෙන්නේ. ඔය නැසීප් එක පාවිච්චි කරනවා මොකද ගොඩක් උඩ අරන් යන්න බෑ වතුර. අමාරු නිසා.
ටිකක් කැලේ වැවිලා තියෙන ඔළුවට උඩින් කුඩල් එහෙම ඉන්නවා. මේ දස් ටික වහිනවා කිව්ව රැයට. ලොත් වහිත් දන්නේ. කම්බයක් එහෙම ගියන කොකටත් කියලා ඔයගොල්ලෝ එනකොට. කුඩලද? මම හිතන විදිහට ලොකු හයික් එකක් නැහැ. විනාඩි 50ක පැයක වගේ හයික් එකක් තමයි තියෙන්නේ මම හිතන විදිහට. බලමු ටික අප්ඩේට් එකක් දෙන්නම් මම. කොහොම හයික් එකක්ද කියලා. නමනකුල වගේ සීන් එකක් තියෙනවා. හොඳුරුයි. යක් අමාරුයි. මාස දෙකකට විතර පස්සේ තමයි ලොකු හයික් එකක් එන්නේ මේ වගේ. අස දෙහින් විතර ආවේ නැහැ. වැඩ වගේ දිනනවා ඒවත් එක්ක. මාස දෙකකට විතර පස්සේ තමයි මේ වගේ හයික් එකක් එන්නේ. ඒකින්ද ඒක අමාරුයි. වෙන තීව්‍රේ මාරම ලස්සනයි. පාරක් නැද්ද? පාරක් නැද්ද? කඩගෙන Tengok. Beri nanggahan tak? Tak. Yahan kali. Ia padur. Ia tu ibu. Marah malas ni. Yang sama ni. Ispak. Saya boleh tidur. Kalau makan ni tu anti mati. Balik sari ni. Itu raya kamar. Gue tak muda kali, selagi gue. Ini mati. ඉතින් ඔන්න අපි පාරවල් තුන දෙදෙන තැනට ආවිල්ලා තියෙන ඉතින් ගලේ බණ්ඩාර දෙවියන්ගේ අඩවියක තමයි අපි ඉන්නේ. ඉතින් මෙතන තියෙනවා පනුරක් එහෙම දාන්න පුළුවන් ඕගොල්ලන්ට පනුරක් දාලා කොලත්තක් එහෙම එල්ලලා යන්න තියෙන අපි ඉතින් ආවේ මෙන්න මේ පාරෙන්. මෙන්න මේ පාරෙන් අපි ආවේ කණවිද්දාගලට යන්න තියෙන මෙන්න මේ පාරෙන් යහන්ගලට ගිහිල්ලා පතන හරහා යහන්ගලට යන්න තියෙන මේ පාරෙන්. මෙහෙමත් කට්ටිය කැම් කරලා තියෙනවා. ඒ කියන්නේ යන්නේ බැරි වෙච්ච කට්ටිය නැතිනේ. මේක ඇස්ස කැම් කරනවා කියන දුකක්. අර ගොල්ලෝ යහන්ගලට ගියනේ අර සෙට් එක. පොඩි අවුවක් නම් ආවේ ඒකට මීදිම තියනවා මේ ටික තමයි මේ විදිහටම. මෙහෙට එන්න මේට මීදුම මේ කණවිද්දාගල පේන්නේ නැහැ. දැන් මෙතනින් තමයි බහින්න තියෙන්නේ. මෙතනින් බහින්න තියෙන්නේ ස්ලොට් බෑඩයක් වැඩි. අරගෙන මේ මේක දැන් නැගලා එහා පැත්තට බැස්සාම නම් කඹ දාලා තමයි නගින්න තියෙන්නේ බහින්න තියෙන්නේ එහා පැත්තට. මම ප්‍රබුද්ධ මල්ලි බහින පල්ලයට. මෙතනින් බහැලා මේක අන්දත් ආයි නගින්න ඕනේ. අර එතන ආයි පල්ලයට බහින්න තියෙන්නේ. දස්ටික වැස්ස නිසා පොඩ්ඩක් ලිස්සනවා. ඔය. පොඩ්ඩක් පල්ලමද? පාරක් ඉදර පැතරන් තේන්න. අර කඳුරු නගින්න. ඇයි? මුහුරට යනවා වගේ පේනවා. මෙහෙට නම් පාරක් නැහැ බොරු කියන්න එපා.
මේ අඩිපාර තියෙන්නේ මෙතනින්. විශ්සුවත් නම් ගන්න දෙයක් නැහැ හැබැයි. පල්ලෙහාන් තමයි ගන්න වෙන්නේ. අම්මෝ. ඇයි? අතරම ලයින් එකක් තියෙන්නේ. අපි පළවෙනි නවාතන මෙන්න මෙතන කන විද්දාගල අපි ආවේ මෙන්න මේ පාරේ මෙන්න මේ පතන දිගේ ඇවිල්ලා මේ කන්ද නැගලා දැන් අපි යන්නේ මෙන්න මේ කන්ද නගින්න. කම්බයක් හිමරගෙන ආයේ බලමු. මෙතනින් කන්ද නැගලා දැන් අපි අපේ පළවෙනි නැවතුම් වලට පොඩි බඩගින්නක් ආවා. ලෑස්තියෙන් නූඩ්ල්ස් එකක් හදාගන්න. මොකද මේ පැත්තට මීදුම වැඩි. මෙතෙන්ට ගියාට ලොකුවට ෆොටෝස් එහෙම වීඩියෝස් එහෙම ගන්න වෙන්නේ නැහැ මීදුමත් එක්ක. ඉතින් ඒක නිසා මෙන්න මෙතන තියෙන පොඩි වැහි කලුවරක් වගේ පොඩි වලාකුලක් තියෙන. මේ වලාකුල අයින් වෙන්න ඕනේ මෙතෙන්ට ඉරේලිය වැටෙන්න. ඒක නිසා හැදුවේ පොඩ්ඩක් ඉරේලිය වැටෙනකන් නූඩ්ල්ස් එකක් හදාගෙන දවල්ට කන්න. වතුර තමයි නැත්තේ. ඉතින් වතුර ලීටර් තමයි. ඉතින් ඔන්න අවුව පොඩ්ඩක් පෑදුනා. තාම මේ ටික නම් මීදුම තියෙනවා. ඉතින් බෑග් ටික මෙතනින් තියලා අපි ලෑස්ති වෙන්නේ අර පැත්තට යන්න. අරයක් ඉන්නගෙන මොකද දැන් කමෙන් එහෙම තමයි යන්න තියෙන්නේ. යනවා හිමීට පල්ලෙහාට. ඉතින් නම් පොඩ්ඩක් වැඩි මේ ටිකේ. දැන් මේක බහින්න තියෙන අපන්නේ. දැන් පළවෙනි මේ කාතරේ පළවෙනි කන්දේ බහින්නේ අපි. ඒකට දෙවෙනි කන්ද නගින්නත් ඕනේ. දෙවෙනි කන්ද බහින්නත් ඕනේ. තුන්වෙනි කන්ද නගින්නත් ඕනේ. තුන්වෙනි කන්ද බහින්නත් ඕනේ. බහින්නත්. ඇයි? මොකද බහින්නේ? තුන්වෙනි කන්ද තෝර අරගෙන. මෙන්න මේක තමයි නගින්න තියෙන්නේ. මෙතනින් නැගලා මේකයි බහින්න ඕනේ. බලමු ඉස්සරහට ගිහිල්ලා. ඉතින් ඔන්න තවත් එක සීනයක් අත ළඟ. තේරෙනවද? මෙන්න මෙතන තමයි යන්නේ. මෙතනට යන්න මේ කන්ද නැගලා කඹ දාලා මේ කන්ද බහින්න ඕනේ. පේන ඇති වීව් එක. ඉතින් අපි ආවේ මෙන්න මේ පැත්තේ ඉඳලා. මෙන්න මේ ගමේ ඉඳලා තමයි අපි මෙන්න මේ කන්ද උඩින් ඇවිල්ලා දැන් මෙතනට ඇවිල්ලා තියෙන්නේ. තුන්වෙනි කන්දේ අන්තිම ටික තමයි දැන් ඉන්නේ. ඉතින් හරි පේනවත් දන්න මේ දුමස්සේ කන විද්දාගල. එනද බෑවුම මීදුමත් එක්ක මොකුත් පේන්නේ නැහැ හරියට. මේ ලාවට පේනවා මෙන්න මෙතනින් ලාවට පේනවා ඡායාවක් වගේ. මේ පැත්ත නම් මීදුමට අඩුයි නේ. මෙන්න මෙතනට යන්න ඕනේ. මෙතනින් ගිහිල්ලා බහින්න තියන්නේ මෙන්න මෙතෙන්ට. බලමු ඉස්සරහට ගිහිල්ලා. මාර හිදාවේ දාඩි තිබ්බට හිතාවක් තියෙනවනේ. අපි දැන් මෙතනින් පල්ලෙහාට බහින්න ඕනේ. මෙන්න මෙතනින් පල්ලෙහාට ගිහලා මෙහෙම පල්ලෙහාට එන්න තියෙන්නේ. මෙන්න මේ හරිය ලාවට පේනවා. මේ තියෙන්නේ. මෙන්න මෙතනින් පේනවා කන විද්දාගල මුදුන. ඉතින් අපි එතනට බහින්න ඕනේ දැන්. කම්බේ හැම ගැට ගන්න. මේ ටික නම් බැස්සයි කම්බේ ඕනේ නැහැ. මෙතනින් පල්ලෙහාට ගියාම තමයි කණ්ඩේ ගැට ගහ ගන්න වෙන්නේ. මීදුම නම් පොඩ්ඩක් අඩු වෙනකන් ඉන්න වෙනවා. මොකද හරියට පේන්නේ නැහැ මොකද. අතෙන්ට යන ලොකු අමාරුවක් නෑ. කොතෙන්ද දැන් ඉන්නේ. හයික් එක පටන් ගන්න තරට.
එතන ඉඳන් යහන්ගලටයි කනවිද්දාගලටයි ඒ දෙක තමයි ටිකක් තියෙන්නේ අමාරුවකට. ඉතින් ඕගොල්ලෝ දවස් 3කට වගේ එනවනම් එහෙමත් එන්න පුළුවන්. දවසක් කනවිද්දාගල කවර් කරලා අතන පතන කැම්පින් ගහලා ආයෙත් යහන්ගලට යන්නත් පුළුවන්. එහෙම ලෑස්ති වෙනවා එහෙම එන්නත් පුළුවන්. ඉතින් බලමු මීදුම ටිකක් අඩු වුණාම බහම මෙතනින් පල්ලෙහාට. ඔන්න දැන් ටිකක් මීදුම පෑදුනා. මෙන්න මේකට තමයි නගින්න තියෙන්නේ. මෙහෙම බහැලා. දැන් තා පොඩ්ඩක් මීදුම අඩු වෙනකන් ඉන්න. මොකද ඩ්‍රෝන් එකේම යවන්න බෑ. මීදුම තියෙන හින්දා. මේ පැත්ත බලහංකො මේ පැත්ත. මේත් ඒ වගේ වුණා නම් හරි. මීදුම අඩු වෙන පාටක් නෑ. අපි බැලුවේ පල්ලෙහාට බහින්න කියලා. පොඩ්ඩක් ඉතින් අඩුයි මේ හරියනවා. ඒ වුණාට මීදුම අඩු වේ පල්ලෙහාට කියලා හිතාගෙන අපි යනවා පල්ලෙහාට. මොකද දැන් උඩේ මීදුම අඩු වුණොත් එහෙම පල්ලෙහාට බහිනකොට ආයි වැඩි වෙනවා. මේ කඳු පේලියෙන් මේ කඳු පේලියක් නේ තියෙන්නේ. මේ කඳු පේලියෙන් එහාට මීදුම නෑ. මේ කඳු පේලියෙන් මෙහා තනිකර ඔක්කොම මීදුමෙන් ඇහැලා තියෙන්නේ. මොන්නේ අසාධාරණ වැඩ කරන්න කියපොන්න මේ අරගේ ෂිපර් එක දාගන්න මේ ෂිපර් එක දාගන්න නැත්නම් ඩොග් ගාලා කියලා වදින්න. කොහොම තමයි පල්ලෙහාට බහින්න තියෙන්නේ. මේ ටික මං හිතන්නේ ලේසි නේ. පල්ලෙහාට බහින්න ඉස්සනේ පොඩි නෑ ලොකුයි නම් පල්ලෙහාට රටක් දෙකකින් ගලවලා යන්නේ. මේක දෙවිලා තියන්නේ. ඉල්ලන්නේ නැහැ හොඳද? මට දැන් ඊළඟ කකුල තියන්න දෙන්නේ නැහැ. මේ අල්ලගන්නේ කොහොමද? පොඩි සපෝට් එකක් දෙන්න මට උඩින්. පොඩක් දෙන්න කම්බිනම උඩින්. විශ්වනෝ මේ ගලත්ම. ලණුව හයියයි. 100ක් නෑ හැබැයි. මෙතෙන්ට බහිනවා. ඈ මේ කඹේ ෂුව නෑ. ඔතෙන්ට ඒ කියන්නේ කඹේ දිගතරම් බහැලා බැරිද යන්න? අතින් යන්න බැරිද? මේ මෙතන තියෙන්නේ. තපල්ලට ගොඩක් තියෙනවා. එනම ඔතෙන්ට බහින්න. එන ඉන්නවා. නෑ ඉතින් ෂුව නෑ 100%. බය මම ඔතෙන්ට බහින්න ඕකට දාන්න. ඔතන ගහට. ඔතනින් බලන්න අඩුයි කියනවා. පේනවා ඇති. මේ කම දෙක නම් අවුල්ලගේ දැන් මෙතන ගහට ගැට ගහලා මේ ටික බහින්න කියලා හදන්නේ. දැන් භාගයක් දුරට බහැලා ඉන්නේ. අවුලක් නැහැ ෂේප් මීදුමත් පොඩ්ඩක් ගියා. බලමු මේ ටිකත් බහගෙන. වෙලාවට කම්බියක් ගෙනාවේ නේ. අනිත් ගාට පයින් ලේසි නෑ විශ්වාස කරන්න පේනවා ඇති බෑපු කන්ද උඩේ ඉඳන් මෙතනට බෑලා අපි දැන් නකින්න ඕනේ ආයේ මේක මුදුනට බුද්ධ මල්ලි යන්න පටන් ගත්ත උඩට ලේසි නෑ හිතන තරම්. ඉතින් ලොකුවට වීඩියෝ ගන්න බැරි වුණා. ඉතින් අපි මෙන්න මෙතන ඉඳන් තමයි බැස්සේ. මෙන්න මේ ලණුව අපි ගැට ගහලා මෙන්න මේ රෝප් එක දිගේ තමයි පල්ලෙහාට බැස්සේ දැන්. බුද්ධ මල්ලා හිමීට උඩට යනවා. පේනවා ඇති එක අඩියයි.
පාකෑක එක අඩියක් එහෙම වුණොත් ඉතින් ඔන්න ෆයිනලි ආවා කන විද්දා කළ මුදුනට. පේනවා ඇති අඩියක්වත් එහාට මෙහාට තියාගන්න තැනක් නෑ ඔයගොල්ලන්ට. මේදුම තියෙන ඩ්‍රෝන් එක උඩට යව ගන්න විදියක් නෑ තාම නම්. මෙන්න දැන් තමයි ඉන්නේ අපි. පේනවා ඇති පොඩි ඉඩක් තියෙන්නේ. උන්නතර තමයි ඉන්නේ. ඉතින් මෙන්න මේ කන්දොඩි දැන් තමයි බැස්සේ අපි මෙතනින් කඹ දාලා. පේනවා ඇති බහින විදිහ තව සෙට් එකක් එනවා උඩින්. තව සෙට් එකක් ඉතින් පල්ලෙහාට බහින මේගොල්ලෝ බහින විදිහින් පේනවා ඇති මෙතන තියෙන අවදාන. සෙරෙප්පුද? සෙරෙප්පු නම් ගලවලා එන්න. අපිට දැන් අපි උඩට ආවේ ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න. ඉතින් අපිට ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න බෑ. ඔයගොල්ලන්ට පේන ඇති මෙතන තියෙන මීදුම ඉතින් මෙතනට ආවට වැඩක් නෑ ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න බැරි වුණොත්. ඉතින් ඒක හිතාගෙන අපි මොනා කරන්න ටිකක් වෙලා ඉඳියා. අවුව බහැලනකම් පැය එකමාරක් දෙකක් විතර බලන් ඉඳලා ඉතින් අවුවක් වැටලා මීදුම අයින් වෙයි කියලා. ඉතින් මීදුම අයින් වුණේ නැහැ. ඒක නිසා අපි තීරණය කළා අද මෙතනින් බහැලා ගිහලා මොකද කරවල වෙන නිසා ගොඩක් වෙලා ඉන්නත් බැරි නිසා අපි තීරණය කළා අද මෙතනින් බහැලා ගිහිල්ලා හෙට යහන් ගල නගින්න නැතුව හෙට උදේ ආයි මෙතනට නැගලා ඩ්‍රෝන් ෂොට් එක ගන්නවා කියලා. කන විද්දා කරලා ගියා. අපි ආයි හෙට උදේට නම් ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න බැරි වුණා. ඉතින් කොහම හරි ඔන්නම අන්තිමට මෙතෙන්ට ආවා. මෙතන ලොකු ඉඩක් නෑ ටෙන්ට් එක ගහන්න. පල්ලෙහා තමයි ටෙන්ට් කරන්න තියෙන්නේ. ඉතින් යහන් ගල තියෙනවා මේ පැත්තේ. අපි ආයි උදේ යන්න ඕන නිසා තෙන්ට අපි මෙතන දැන් ගහනවා. කරවලකුත් එනවා අර පැත්තෙන්. සන්සෙට් එක පේනවා ඇති. ලොකුවට නෑ. අපි ගහගමු මෙතෙන් ටෙන්ට් එක. දර ටිකත් එකතු කරගත්තා. ටෙන්ට් එක අතින් සෙටප් කරගත්තා. අන විද්දාගලට අන විද්දාගල පේනද ඉතින් මේ හරින් ගිනි මෙලයක් ගහන්න කොහෙන්ද බං? ඉන්නේ හරින් ගහමු නේද? ඕලන්න මේ වේලිච්ච මොකුත් නැහැ නේ ගස්සේ. මේ පැත්තෙන් තමයි සන්රයිස් එක එන්නේ. ටෙන්ට් එකේම ඇතුළේ අස් කරගෙන යම බලමු අපි මොනවද රැටු ගන්න කියලා. ඉතින් ඔන්න අවස ලොකුවට වීඩියෝ ගත්ත නැහැ පොඩි ඇලර්ට් එකක් දැම්ම දෙන්නත් එක්ක ටෙක් ගහගෙන දැන් ඉතින් ටෙක් ගහගත්තා. ගෙදරින් ඩෙවල් එකක් මෙතන අරගෙන ආවා. ඉතින් ඉතින් හදාගෙන මොකද රැට ඇවිල්ලා හදන්න බෑනේ. ඒක නිසා බත් එක නවලන්න ෂේප් එක හදනවා. තව විනාඩි 5ක් තමයි බත් හැදේ. බත් එකත් හරි බත් එක හදාගත්තා. චිකන් එකේ තියෙන සෝස් එකක් දාලා පොඩ්ඩක් රත් කරගන්න කියලා හැදුවේ. මොකද දෙහ හදලා ගන්න නිසා පොඩ්ඩක් හීතර වෙලා. හෙලිය ලොකුවට අවුලක් නෑ. ලොකුවට එහෙම මහ ලොකු හීතලක් නෑ. පොඩි සාමාන්‍ය හීතලක් තියෙනවා. උදේට නම් බලා ගන්න පුළුවන් හොඳ සන්රයිස් එක. ඔන්න අද රෑ කෑම එක. අවුරුදු අච්චාරු.
පොඩ්ඩක් දාන්න. ඉතින් අපි කාලේ බලමු මොකද වෙන්නේ කියලා. අංගල පල්ලෙහාට යන අලියන කතාවක් තියෙනවා. මෙහෙට අපි නැන්න අපි දැන් කන විද්දාගල ගාව ඉන්නේ පොඩි කැම්පින් සයිට් එකක් මොනේ මෙතනනේ. කැම්පින් සයිට් එකනේ පොඩි ඉඩක ටෙන්ට් එක ගහලා තියෙන මොකද ආයෙත් කන විද්දාගල යන්න නිසා. ඉතින් කාට කෑම කාලා බලමු මොකද වෙන්නේ කියලා. වත්තේම කාලා ලෑස්තන පොඩ්ඩක් එළිය පැත්තට ගිහිල්ලා මේ ටිකක් තියලා යන පොඩ්ඩක් උඩහට ගිහිල්ලා මොකද තත්ත්වය කියලා බලලා එන්න. හරියට යන්න බෑ ගොඩක් ලොකුවට එළියක් නෑ බයික් එකේම බැටරි වහලා තියෙන්නේ. බලමු එළියට එම ගිහිල්ලා බලමු කොහොමද සන්රයිස් එකත් එක්ක වීව් එක උදේට සෙට් වෙන්නේ කියලා. ඉතින් good morning හැමෝටම තවත් ලස්සන දවසක් පටන් ගන්නවා. අද වීඩියෝ එක පටන් ගන්න විශේෂම තැනකින්. ඉතින් ඒ කියන්නේ අපි මේ පැත්තේ තියෙන යහන්ගල මේ පැත්තේ තියෙන කණවිද්දාගල. ඉතින් අපි මේ දෙක මැද තමයි රාත්‍රිය ගත කරේ. ලස්සන දවසක් ලස්සන රාත්‍රිය. හදන්න උදේ පාන්දර තයක් බීලා ඊට පොඩ්ඩක් උරට ආවට පස්සේ පටන් ගන්න ආයි කණවිද්දාගල මුදුරට යන්න මෙන්න මෙතන. එතයක් බොඩ හදන්න දැන් මෙතන අපි දෙන මොකද ටෙන්ට් එක අපිටගෙන අපි ටිකක් ඉඳලා පල්ලහට යන්න ඕන. ඔන්න තයක් බොඩව දැන් දෙසන්දර ලෑස්ති වෙන්න තමයි හදන්නේ. ඉතින් මේ රාවණ රජුගේ දේහතෙන් පත් කරලා තියෙන මේ යහන්ගලය කියලා කතාවක් තියෙනවා. ඉතින් කතන්දර ගොඩක් තියෙනවා මේ කන්ද ආශ්‍රිතව. මාරව ලස්සනයි. මෙතන නම් යන්න හිතෙන්නේ නැහැ අද. ඒ මේ ලොකු හීතලකුත් නෑ අවසරකුත් නෑ ලොකුවට. අර වෙන තැන් වල හැම රෑ පට්ට හීතලයි. උදේට අවසරයි ගින්දර වගේ. ඉතින් මෙහෙම ලොකුවට අවුලක් නෑ. ගාන්න හැමදේම බැලන්ස්. මම පෙන්නන්න මේ පැත්තට ගිහිල්ලා ඔයගොල්ලන්ට අපි ආපු පාර මේ ගස් වලින් යන්නේ යන්නේ පට්ට විදියට වතුර. මෙන්න මේ පාරෙන් තමයි අපි ආවේ. මෙන්න මේ පතන උඩට මේ පතන මෙහෙට ගියේ නෑ. මේ මෙතන තමයි හරියනම් කැම්ප් කරන්න කට්ටිය. මෙහා පැත්තේ පතන තමයි අලි ඉන්නේ. මෙන්න මේකට එහෙම අලි එනවා කියනවා. අපි ආයේ මෙන්න මෙතනින්. ඇවිල්ලා මේ කන්ද බැහැලා මේ කන්ද නැගලා ආයි මේකත් බැහැලා මේකත් නැග්ගා. ඉතින් ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. අතන නම් යන ලොකුවට යහන්ගලට හැරෙන තැන නම් ලොකු ටයිම් එකක් යනවා. විනාඩි 45ක් 50ක් වගේ තමයි යන්නේ. මේ ඔක්කොම කවර් කරන්න අනිවාර්යෙන් වෙනවා නම් දවස් 3ක්වත් එන්න. දවස් 3ක් ගන්න සුපිරි ආතල්ලයක් දැම්ම හැකියි. ඒක දවස් දෙකකට ආවේ. යහන්ගල වෙනම දවසක කවර් කරන්න මොකද ඒකට සම්පූර්ණ දවසක් දෙන්න ඕනේ. එහෙම ගිහිල්ලා ආවිල්ලා වැඩක් නැහැ. සම්පූර්ණ දවසක් යහන්ගලට දෙන්න මේක විශේෂ තැනක්. ඒකින්ද කන විද්දාගල කවර් කරනවා. කියන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා. අතන මෙන්න මෙතන ගහ තමයි කඹේ දාන්න තියෙන්නේ. දැන් අපි ඊයේ ගිය නිසා තමයි මෙන්න මෙතන ගහ තමයි කඹේ දාන්න තියෙන්නේ. මේ ගහ ගාව ඉඳලා පල්ලෙහාට කඹයක් දාලා බහින්න නම් අඩි 60ක්වත් තියෙනවා. දැන් අපි ගෙනාවෙත් පොඩි කඹයක් අඩි 20ක. අපිත් භාගයක් බහැලා ඊට පස්සේ භාගයක තිබ්බ ගහක තමයි ආයෙ කාලේ කඹේ ගැට ගහලා එහෙම දාලා ආයෙත් මේක රෝප් එකක් ගෙනව නම් අනිවාර්යෙන් අඩි 60කවත් රෝප් එකක් ගේන්න ඕනේ. 55ක්වත් තියෙනනේ අඩුම. ඉතින් 30ක හැමයක් ගේන්න එපා බොරුවට. මොකද එතන කඹයක් තිබ්බ නිසා තමයි අපි ෂේප් පල්ලයට බැස්සේ. බැරි වෙලා හරි ඔයගොල්ලෝ වෙන දවසට කඹයක් තිබ්බේ නැත්තම් ඕන බහින්න වෙන්නේ නැහැ. මොකද අඩි 60ක් විතර තියෙන තැනින් පල්ලෙහා. අඩි 60කවත් ඉරටපි. අඩි 60කවත් කඹයක් ගේන්න මෙතනින් අනිවාර්යෙන් දාලා බහින්න. නැත්තම් කන විද්දාගල යන්න වෙන්නේ නැහැ. තව දෙයක් තමයි මේ ගහ. මේ ගහ නැත්තම්
මේ ගහ දවසක වැන්නොත් හරි මොකක් හරි වුණොත් කවුරු කැපුවොත් හරි කන විද්දාගල කාටවත් නගින්න වෙන්නේ නැහැ. ඒ ගහ තමයි කම්බේ දාන්න තියෙන එකම ආධාරකේ. ඉතින් ඒ සපෝට් එක නැත්තම් කවදාවත් කන විද්දාගල නගින්න වෙන්නේ නැහැ. අපි දැන් ආයෙ යන්න ඕනේ මෙතනින් ගිහිල්ලා මේ උඩට. ඉතින් ඔන්න මේ දෙවනි දවස. ඉතින් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම් විස්තරය මොකද නැත්නම් ඔයගොල්ලෝ කන්ෆියුස් මේ දැන් මේ දෙවනි දවස් තමයි අපි ආයෙ උඩට නැගලා තියෙන්නේ. පළවෙනි දවසේ අපිට ඩ්‍රෝන් ෂොට් ටික ගන්න බැරි වුණා, ෆොටෝස් ටිකක් ගහ ගන්නත් බැරි වුණා. ඒක නිසා අපි තීරණය කළා යහන්ගල පස්සට දාලා. ඒ කියන්නේ යහන්ගල අනිවාර්යෙන් මේක සම්පූර්ණ දවසක් දිහා නගින්න ඕනි හයික් එකක්. එතන තියෙන වෙනම එක්ස්පීරියන්ස් එකක් මෙන්න ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ ගැට්ට දිගේ තමයි උඩට නගින්න තියෙන යහන්ගල හයික් එක. එතන තමයි යන්න තියෙන. ඒකට සම්පූර්ණ දවසක් දෙන්න ඕනේ. මොකද එක්ස්පීරියන්ස් එක ගන්න කලබලේ බෑ. දැන් අපි කැම්ප් කරලා තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන තමයි අපි ටෙන්ට් එක සෙටප් කරලා තියෙන්නේ. මෙන්න මෙතන. ඒ කියන්නේ අපි ඊයේ වැඩ ටික කරගත්තා. දැන් මම මෙතන වීඩියෝ එකේ මැදින් දාන්නේ අපිට බැරි වුණා මෙතන ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න. ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න. ඒක නිසා අර මෙතන ටාප් එකේ ඒක ගන්නත් වැඩක් නැහැ නේ. ඒක නිසා මේ වීඩියෝ ටික අපි මෙතන ගත්තා. මෙතනින් තමයි දැන් අපි දෙපාරක් බැස්සේ. කන විද්දාගල මෙතන හරි ඉස්සලාක වගේ රෝප් එකක් ගේනවා නම් අනිවාර්යෙන් මෙතන ඉඳන් මෙතෙන්ටම දිග රෝප් එකක් ගේන්න. දැන් අපි ගෙනාවේ මෙන්න මේ කොළ පාට එක. ඒක මදි. බැරි වෙලා හරි මෙතන මේ කඹ දෙක තිබ්බේ නැත්තම් අපිට බැරි වෙනවා මේ හයික් එක එන්න. ඒක නිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන් එනවා නම් මෙතන අනිවාර්යෙන් අඩි 60ක් තියෙනවා. අඩි 60ක් අඩුම 55ක්. ඒ වගේ ප්‍රමාණයක් තියෙනවා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ එනවා නම් අඩි 60 විතර කඹයක් අරන් එන්න. මෙතනත් ඒ වගේ තමයි ඉතින් ඔයගොල්ලන්ට පෙන්වන්නම් මම. අන්න උඩි කල්පොත්තක් උඩ නැගලා ඉන්නේ. ඉතින් අවදානම 100%යි. තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න ඕනි. එනවනම් මාරම ලස්සනයි වීඩියෝ එකේ යහන්ගල මේ විදිහට පේනවා කියන්නේ ඒක ජීවිතේ කළ තියෙන එක පිනක්. ඒලක ඉතින් අයියලට හේකුත් ආවා. ඒගොල්ලොත් ඉතින් පරිස්සමට ගියා. ඒගොල්ලෝ වන්ඩේ එකක් තමයි ආවේ. ඒගොල්ලෝ කරේ උදේ පාන්දර ආව අතෙන්ට. ඒ කියන්නේ මේ මෙන්න මෙතෙන්ට. මෙතෙන්ට ඇවිල්ලා යහන්ගල නැගලා යහන්ගල බැහැලා ආයි කන විද්දාගලත් නැගලා ඒගොල්ලෝ බැහැලත් ගියා. ඒ කියන්නේ උදේ පාන්දර ආව සෙට් එකක් කි. එහෙම කරන්නත් පුළුවන්. එහෙම කරගෙන බොරු වැඩක් නේද? ආතල් නෑ. මම රෙකමන්ඩ් කරන්නේ දවස් 3ක හයික් එකක්. පොරේ කැම්ප් කරා පළවෙනි දවස කන විද්දාගල එන්න. පළවෙනි දවස කන විද්දාගල ඇවිල්ලා ඩ්‍රෝන් එකක් තියෙන කෙනෙක් නම් හවසට සාමාන්‍යයෙන් ඩ්‍රෝන් ෂොට් ගන්න අමාරුයි මෙතන මීදුමත් එක්ක. උදේ තමයි ගන්න වෙන්නේ. එහෙම වුණොත් නම් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම අතනට ඇවිල්ලා එතන කැම්ප් කරලා පළවෙනි දවසේ යහන්ගල නැගලා රෑ එතන ඉඳලා දෙවෙනි දවසේ කන විද්දාගල නැගලා ආයි බහලා යන්නත් පුළුවන්. නැත්නම් දෙවෙනි දවසේ මෙතෙන්ට ඇවිල්ලා අතන කැම්ප් කරලා තුන්වෙනි දවසේ බහලා යන්නත් පුළුවන්. අර පළවෙනි දවසේ වෙනවා කියන්නේ
ටිකක් රිස්ක් වැඩක් එක දවසින්. ඉතින් අපි ලෑස්ති වෙන්නේ පල්ලෙහාට යන්න. ඉතින් බලමු මෙතනින් බහලා නැටි කියලා. තේනද බහින විදිය? මගේ කකුලට රොබොට් දෙන්නේ කකුල තියලා තමයි මෙතනින් බහින්න තියෙන්නේ. කකුල තියලා. ඇයි මොකෙස? කකුල තියාගෙන නැද්ද? නෑ මේ කකුල තියලා තියෙන්නේ. අනිත් කකුල තියාගන්න. අල්ලගන්න. එක අල්ලගත්තා. හරි. අනිත් කකුල එතනටම තියන්න. තිය. හරි ඊට පස්සේ ආයි අනිත් එක මොකද තියන්නේ හැබැයි අපිට. බඩෙන්. ඊවට තිබ්බද? හරිද? තියුන්නේ. හරිද? හරියට හරි. හා. යම් පල්ලෙහාට. මෙතනින් තමයි ඉතින් රෝප් එක නගරට යන්න තියෙන්නේ. ඉතින් මෙතන ඉඳන් අපි දෙපාරක් එහාට මෙහාට ගියා. ලොකුවට වීඩියෝ ගත්තේ නෑ. වීඩියෝ එක දික් වෙන හින්දා බලමු ඉස්සරහට කොහොමද ටෙන්ට් එක සෙටප් කරගත්තේ දැන්ට ගිහිල්ලා කොහොමද අපි පල්ලෙහාට බහින්නේ කියලා. ඉතින් ඔන්න කැම්ප් කරපු තැනත් ඒ විදිහට මස් කරා. ඉතින් පේනවා කණවිද්දාගල කන්ද. මේ පැත්තෙන් පේනවා යහන්ගල. අපි දැන් බහිනවා කණවිද්දාගලෙන් කෙහෙල්පත් දෝරුවට. ඉතින් ලස්සන කණවිද්දාගල හයික් එකේ අවසානයේ. ඉතින් අනිවාර්යෙන් යහන්ගලට අනිවාර්යෙන් දවසක එනවා. තියක වන් ඩේ කැම්පින් එකක් විදිහට දවස් දෙකක එක්ස්පීරියන්ස් එකකින් අරන් එනවා අනිවාර්යෙන්. අනිවාර්යෙන් එක දවසක් දාගෙන යන්න ඕනි. වෙනවත් වීව් එකේ මාරම ලස්සනයි. යන්න හදන්නේ ආයෙත් කෙහෙල්පත් දෝරුවෙන් කළුගලට. දැන් ආයෙ කෙලින් මෙතනින් කෙහෙල්පත් දෝරුවෙන් බහිනවා අපි කළුගල ගම්මානට. ඇඩ්වෙන්චර් හයික් එකක් ඉතින් ඉස්සර ගැරන්ඩියල්ල කියලා හිතන් ඉඳියට ගැරන්ඩියල්ලට වඩා දෙගුණයක් තුන්ගුණයක් අමාරු හයික් එකක් වෙන්න නැත්නම් මේක. ඉතින් ඔන්න පොඩි වැහිපොදයකුත් එනවා. පොඩි වැහිපොදයකුත් එනවා. ඉතින් අපි හදන්නේ ඉක්මනට කෙහෙල්පත් දෝරුවට බහිමු. කෙහෙල්පත් දෝරුවට බැහැලා එතන තැන්නට පොඩ්ඩක් ගිහිල්ලා අපි බහිනවා කළුගල ගමට. කළුගලට බැහැලා තමයි අපි යන්නේ. මෙන්න මෙතන දැන් ආවේ කඳු දෙක පාස් කරගෙන. ඉතින් මේක අඳ නැගලා මේක බැහැලා ආයි මේකත් නැගලා මේකත් බැහැලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ මෙහෙට. ඉතින් මේ කඳු ඔක්කොම ක්‍රොස් කරගෙන අපි යන්න ඕනේ එහාට. ඉතින් ලස්සන හයික් එකක්. ඉතින් ඇඩ්වෙන්චර් හයික් එකක්. ඉස්සර හිටන් ඉඳලා ගැරන්ඩියල්ල තමයි දැනට ගියේ අමාරුම හයික් එක කිව්වට දැන් කියන්න පුළුවන් කණවිද්දාගල තමයි දැනට ගියේ අමාරුම හයික් එක. හයික් කියන්නේ ට්‍රේල් එක නිසා කඹදාර අඩි 60ක් විතර පල්ලයට බහින්න තියෙනවා. ඉතින් ඔන්න අන්තිමට යහන්ගල ඉස්සරහින් ඉඳගෙන අද වීඩියෝ එකෙන් තමයි හදන්නේ. ඉතින් ලස්සන ට්‍රැවල් එකක් ඇඩ්වෙන්චර් හයික් එකක්. කණවිද්දාගල පේනවා මෙන්න මේ විදිහට අපි අන්තිමට අපි කැම්ප් කරේ මෙන්න මේ හරිය. දැන් අපි බහලා දිනවා ගොඩක් දුරට. ඉතින් මෙතන කෙහෙල්පත් දෝරුව ගාවට ගිහිල්ලා කෙහෙල්පත් දෝරුවෙන් බහිනවා කළුගල ගම්මානට. ඉතින් කළුගල ගම්මානේ තමයි ට්‍රැවල් එක ඉවර වෙන්නේ. ඉතින් අපි මෙතනින් එන්ඩ් කරනවා වීඩියෝ එක. අන්තිමට වීඩියෝ එකත් ඉස්සරලා හැමෝටම ජය